17 වැනි පරිච්ඡේදය. කැලලක් එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ආබාධයක් තියෙන කිසිම ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි ඔයාලගේ දෙවිවන යෙහෝවාට ඔප්පු කරන්න ඔයාලට අවසර නැහැ. ඒ වගේ පූජා ඔයාලගේ දෙවිවන යෙහෝවාට පිළිකුලක්. හිතන්න ඔයාලගේ දෙවිවන යෙහෝවා ඔයාලට දෙන නගරයක ඉන්න පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි යෙහෝවා දෙවියන් වැරදි කියලා සලකන දෙයක් කරනවා කියලා. ඔහු එක්ක ඇති කරගත්ත ගිවිසුම එයා කඩ කරනවා. එයා දෙවියන්ව අත්හැරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා බැඳ වැටිලා ඒවට නමස්කාර කරනවා. එහෙම නැත්නම් ඉර හඳ තරු ඉස්සරහා බැඳ වැටෙනවා. මං එපා කියලා කිව්ව දේවල් එයා කරනවා. එහෙම දෙයක් වෙනවා කියලා ඔයාලට දැන්නුවොත් හරි ආරංචි වුණොත් හරි ඔයාලා ඒ ගැන විභාග කරලා හොඳට හොයලා බලන්න ඕනේ. ඒ වගේ පිළිකුල් දෙයක් ඊශ්‍රායල් සෙනග අතරේ වෙනවා කියලා ඔප්පු වුණොත් ඒ දුෂ්ට දේ කරපු පුරුෂයාව නැත්නම් ස්ත්‍රියව ඔයාලගේ නගරේ දොරටු ළඟට ගෙනල්ලා එයාට ගල් ගහලා මරන්න ඕනේ. ඒ කෙනාව මරන්න පුළුවන් එයා කරපු දේ ගැන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි සාක්ෂි දුන්නොත් විතරයි. එක්කෙනෙක්ගේ සාක්ෂිය මත විතරක් ඒ කෙනාව මරන්න අවසර නැහැ. එයාව මරලා දාන්න මුලින්ම ගල් ගහන්න ඕනේ සාක්ෂි දුන්න අයයි. ඊට පස්සේ මුළු සෙනගම ඒකට හවුල් වෙන්න ඕනේ. ඒ විදියට ඔයාලා අතරින් ඒ දුෂ්ට දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. සමහර විට ඔයාලා ඉන්න නගරයක විසඳන්න අමාරු නඩුවක් ඔයාලා ළඟට ගේන්න පුළුවන්. ඒක මිනිමැරුමක් නිසා, කාට හරි විරුද්ධව කරපු පැමිණිල්ලක් නිසා, දරුණු අපරාධයක් නිසා, නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් නිසා ඇතිවන මතභේදයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඔයාලා ඔයාලගේ දෙවිවන යෙහෝවා තෝරගන්න තැනට යන්න ඕනේ. ලෙවි ගෝත්‍රයට අයිති පූජකයන් සහ ඒ කාලේ විනිශ්චයකරු හැටියට සේවය කරන කෙනා ළඟට ගිහිල්ලා ඒ නඩු ඉදිරිපත් කරන්න. එතකොට එයාලා තීන්දුවක් ලබා දෙයි. යෙහෝවා තෝරගන්න ස්ථානයේ ඉන්න ඒ අය ලබා දෙන තීන්දුවට අනුව ඔයාලා දේවල් කරන්න ඕනේ. එයාලා කියන හැම දෙයක්ම කරන්න වග බලා ගන්න. එයාලා පැහැදිලි කරලා දෙන නීතිය සඳහන් දෙයට අනුවත් ලබා දෙන තීන්දුවට අනුවත් ඔයාලා දේවල් කරන්න ඕනේ. එයාලා ලබා දෙන තීන්දුවෙන් පිටපැනල කිසිම දෙයක් කරන්න එපා. ඒත් ඔයාලගේ දෙවිවන යෙහෝවා ඉස්සරහා සේවය කරන පූජකයා නැත්නම් විනිශ්චයකරු කියන දේ කවුරු හරි කෙනෙක් ගණන් ගන්නේ නැතුව එයාට හිතන විදිහට දේවල් කරනවා නම් එයාව මරලා දාන්න. ඒ විදිහට ඔයාලා ඊශ්‍රායල් සෙනග අතරින් ඒ දුෂ්ට දේ අයින් කරන්න. ඒ ගැන මුළු සෙනගටම ආරංචි වුණාම එයාලට බයක් ඇති වෙයි. එතකොට කිසිම කෙනෙක් ඒ වගේ හිතුවක්කාර විදිහට ආයෙ වැඩ කරන එකක් නැහැ. ඔයාලගේ දෙවිවන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගිහින් ඒක අයිති කරගෙන කාලයක් එහි ජීවත් වෙද්දී ඔයාලට හිතන්න පුළුවන් අවට ජාතින්ට වගේ අපිටත් රජෙක් හිටියනම් හොඳයි කියලා. එහෙම වුණොත් ඔයාලගේ දෙවිවන යෙහෝවා තෝරගන්න කෙනාව රජ හැටියට පත් කරන්න. ඔයාලට රජ හැටියට පත් කරන්න පුළුවන් ඔයාලගේ සහෝදරයන්ගෙන් කෙනෙක්ව විතරයි. ඔයාලගේ සෙනගට අයිති නැති විදේශිකයෙක්ව පත් කරන්න ඔයාලට අවසර නැහැ. රජ හැටියට පත් කරන කෙනා තමන්ට ගොඩක් අශ්වයන් එකතු කරගන්න එකෙන් වළකින්න ඕනේ. තව අශ්වයන්ව ගන්න සෙනගව ඊජිප්තුවට යවන එකෙනුත් එයා වළකින්න ඕනේ. මොකද යෙහෝවා ඔයාලට කිව්වා ආයේ කවදාවත් ඊජිප්තුවට යන්න එපා කියලා. රජ ගොඩක් ස්ත්‍රීන්ව විවාහ කරගන්න එකෙනුත් වළකින්න ඕනේ. නැත්තම් එයාගේ හිත දෙවියන්ගේ නෑත් වෙයි. ඒ වගේම එයා ගොඩක් රත්තරන් රිදී රැස් කරගන්න එකෙනුත් වළකින්න ඕනේ. රජ හැටියට පත් වුණාට පස්සේ මේ නීතිය එයා පොතක ලියන්න ඕනේ. ලෙවි ගෝත්‍රයට අයිති පූජකයන් ළඟ තියෙන නීතිය පිටපතක් එයා එයාටම කියලා හදාගන්න ඕනේ. ඒ පිටපත එයා ළඟම තියාගන්න ඕනේ. එයාගේ ජීවිත කාලේ පුරාම එයා ඒක කියවන්න ඕනේ. එහෙම කරනවා නම් එයාගේ දෙවිවන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එයා ඉගෙන ගනි. මේ නීතියේ තියෙන නියෝග ඇතුළුව හැම දෙයකටම කීකරු වෙන්නත් එයා ඉගෙන ගනි. එහෙම කළොත් එයාගේ සහෝදරයන්ට වඩා එයා උසස් කියලා හිතන්න පෙළඹෙන්නේ නැහැ. දෙවියන්ගේ අනපනත් වලින් පිටපැනලා වැඩ කරන්න පෙළඹෙන්නේත් නැහැ. එතකොට එයාටයි එයාගේ පුතාලටයි ඊශ්‍රායල් සෙනග අතරේ
ගොඩක් කල් රජකම් කරන්න පුළුවන් වෙයි.